ආයතන ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. දැන් මම ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ මතු කරාම මම පැහැදිලිවම කිව්වා මේ පිළිබඳව යාන්ත්‍රණයක් හදාන්න අපි මැදිහත් වෙනවා කියලා. එතකොට ඒක නැවත වතාවක් සහ මෙතන අපි කවුරුවත් දන්නේ නැහැ මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ කියලා. එතකොට අපිට කතා එක කතා මත අපිට තීන්දුව ගන්න බෑ. ඒකට තමයි ආයතන තියෙන්නේ. ඒකට තමයි ඉන්වෙස්ටිගේෂන් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මේ ප්‍රොසෙස් එකට යන්න දෙන්න ඕනේ. ඒකට බාධා නොකර. මෙතන වැරැද්දක් සිද්ධ වුණා කියන එක අපි සියලු දෙනා පිළිගන්නවනේ. අනිත් එක මම නැවත වතාවක් කියන්නේ ඊයේ වෙච්ච ඩෙමොන්ස්ට්‍රේෂන් එකට පස්සේ නෙවෙයි ගුරුවරයා මාරු කරේවත් ප්‍රින්සිපල්ගෙන් නිදහසට කරුණු කෝල් කරේවත් ඊට කලින් මේක අපි දැන මේ දරුවා නැති වුණ වහාම මේ පිළිබඳ අමාත්‍යාංශය හොයලා බලනකොට මේ ළමයා මාරු කර මාරු කිරීම පිළිබඳවත් ගුරුවරයා පාසල තුල තියා ගැනීම පිළිබඳවත් මේක හරියට අමාත්‍යාංශයට දැනු නොදීම පිළිබඳවත් ගිය සතියේම ඒක ප්‍රින්සිපල්ගෙන් කරුණු විමසුවා ලිඛිතව කරුණු විමසලා තියෙන්නේ. එතකොට මේ සියල්ලම සිද්ධ වුණේ ඊට කලින්. ඉතින් ඒ නිසා මේක අර සමාජ මාධ්‍ය තුල යන තොරතුරු මත ඇවිල්ලා විතරක් අපිට කතන්දර කියන්න හොඳ නෑ සහ අපි මේකේ මොකද්ද සිද්ධ වුණේ කියන එක අග මුල හොයන එක අපි ඒකට හරියට සිද්ධ විය යුතුයි. ඒක හරියට සිද්ධ වෙන්න අවශ්‍ය මේ ස්කිල්ස් සහ රිසෝසර්ස් නැත්නම් ඒක සපයන එක තමයි අපේ වැඩේ. නැත්නම් මේවා කතන්දර හැටියට මෙතන ඇවිල්ලා කියන එක අතන වුණා මෙතන වුණා මෙහෙම වුණා කියලා අපි කවුරුවත් මේවා හරියටම ඒක අපේ වගකීම නෙවෙයිනේ. අපේ වගකීම මෙහෙම සිද්ධියක් දරුවෙක්ට සිද්ධ වුණා කියලා වාර්තා වුණාම ඒ පිළිබඳ සොයන්න හරි ක්‍රියාමාර්ග ගන්න එක. ඒක සිද්ධ වුණ නැත්නම් ඒකට මැදිහත් වෙන එක. ඒ සිද්ධිය තුළ දරුවා තමයි මෙතන දරුවාගේ බෙස්ට් ඉන්ට්‍රස්ට් තමයි අපි බලන්නේ. දැන් දරුවා නැහැ. නමුත් ඒ පවුලේ තව දරුවෙක් ඉන්නවා. ඒතන අම්මා කෙනෙක් ඉන්නවා. තාත්තා කෙනෙක් ඉන්නවා. තව ඥාතියන් ඉන්නවා. අර රාමනාදන් ගර්ල්ස් ස්කූල් එකේ තව දරුවන් ඉන්නවා. මේ සියලු දෙනා ගැනමත් අපි හිතන්න ඕනේ. ඉතින් මේ සියලු දෙනා ගැන මෙතන මේ වින්දිතයන් ගණනාවක් මෙතන ඉන්නවා. මේ තව ළමයි ඉන්නවා මෙතන. මේ සියලු දෙනා ගැන හිතලා අපි මැදිහත් වෙනවා මිසක් මේක තුලින් ආණ්ඩුවට අපහාස කරන්නවත් ඇමතිතුමියට අපහාස කරන්නවත් ඇමතිතුමියව අමාරුවට පත් කරනවත් මෙතන පොයින්ට් ස්කෝර් කරගන්න හොඳ නෑ ගරු කතානායකතුමනි. මම කියන්නේ මේකට මැදිහත් වෙන විදියෙත් එතික්ස් තියෙනවා. මැදිහත් වෙන විදියෙත් ආචාර ධර්මශීලී වෙන්න ඕනේ. ඒක පිළිබඳවත් අපි පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ පවුලක් කියලා එකක් තියෙනවා මෙතන තාම. ඒ අම්මා කෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම හිතලා තමයි මෙතන මැදිහත් වෙන්න ඕනේ. නැත්තම් මේක අපි සියලු කරුණු මෙතන හෙළිදරව් කරනකොට ඉන්වෙස්ටිගේෂන් එකක් මොකටද?